ආයුබෝවන් සියලු දෙනාම කවිස් කෙල්කී YouTube channel එකට පිළිගන්නවා. අද අස්වැසුම ලාභීන්ට සුබ ආරංචියක් තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. රජය විසින් රුපියල් 5000ක් වටිනා ආහාර මල්ලක් ලබා දීමට නියමිත බව පැවසෙනවා. දැන් අපි බලමු කාටද ආහාර මල්ල ලබා දෙන්නේ කියලා. කාලීන ආහාර පැකේජය ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිව හිමිව තිබෙනවා. සිංහල හා දෙමළ අවුරුදු සමයේදී සහන මිලකට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් පැකේජයක් ලබා දීමට ජනාධිපතිවරයාගේ 2025 අයවැය යෝජනාවට අනුව රුපියල් 5000ක් වටිනාකමකින් යුත් කාලීන ආහාර පැකේජයක් රුපියල් 2500ක සහන මිලකට ලබා දීමට සැලසුම් කර ඇත. මේ සඳහා අස්වැසුම ප්‍රතිලාභී බලාපොරොත්තු වෙන නව අයදුම්කරුවන් ලක්ෂ 8ක් ඉදිරිපත් කර ඇති අයදුම්කරුවන් අතරින් ප්‍රතිලාභීන් තෝරා ගැනීමට නියමිතය. ඒ අනුව 2025 අප්‍රේල් 1 වන සිට අප්‍රේල් 13 දක්වා ලංකාවේ පිහිටි සතොස් අලෙවිසල් ජාලය සහ කෝප් අලෙවිසල් ජාලයම ආහාර පැකේජය ප්‍රතිලාභීන්ට බෙදා හැරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෘෂිකර්ම පශුසම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා සුරක්ෂිතතා සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී තිබෙනවා. ආහාර මල්ල ගැන ඒ විස්තර තමයි රජය විසින් දැනුම් දීලා තියෙන්නේ. මේ වගේ වීඩියෝ ටිකටම බලන්න අපේ කවිස් කෙල්කේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.